Hi යාළුවනේ, welcome to Taksu's YouTube channel. ඉතින් අද අලුත් කෙනෙක් එක්ක අලුත් වැඩක් කරන්න එකතු වෙලා ඉන්නවා මගේ යාළුවෙක්. යාළුවෙක් කියවට යාළුවෙක්ම නෙවෙයි මගේ නංගි. ඉතින් මම එයාව සාදරයෙන් පිළිගන්නවා මේ YouTube channel එකට. ඒ තමයි හෂි. අයිබෝවන් නමස්තේ අන්‍යන්හසයෝ. ඉතින් අද තාක්සු YouTube channel එකට එකතු වෙලා ඉන්න මේ තමයි මගේ නංගි තාක්සු with හෂි. හරි. ඉතින් අද අපි හදන්න හිතන් ඉන්නේ මේ නංගිගේ එල්ලීම පරිදි හැමදාම කියනවා හදලා දෙන්න කියලා වටලප්පන්. ඉතින් එයාගේ එල්ලීම පරිදි අද අපි වටලප්පන් හදන්නයි හදන්නේ. අපි එහෙනම් පටන් ගමුනේ. හරි අපි ඉස්සෙල්ලා ඉතින් මගේ මේ ඒප්‍රන් එක නෙග්ගට ගහන්න ගියා. සහයෝගයෙන් වැඩක් කරනවද මන් දන්නේ. ඔව්නේ සහයෝගයෙන්. හැමදාම නෑ කියලා. ඔයා මේ වීඩියෝ එකටද මේ සහයෝගයෙන් කරන්නේ? අනේ ෂෝක් ඉතින්. හරි. ඔයා නම් ඉන්ග්‍රීඩියන්ට් ටික අඳුරලා දෙනවද? ඕකේ. මුලින්ම ජග්‍රි මේ තියෙන්නේ ඔරිජිනල් කිතුල් හකුරු. හරිද? ඒකට අපි මෙහෙමයි ග්‍රෑම් 250 දෙකක් අරන් තියෙනවා. ඊට අමතරව මෙන්න මේක අපි කියන්නේ මේක ගන්න නැහැ මේ පෙන්නන්න ඕනේ මොකද අපි කලින්ම මේ අපි අයින් කරගත්ත එක තිබ්බේවා. හිමු කරගත්තා. මේ දෙක විතරයි ගන්නෙ. මේ දෙකම කිතුල් හකුරු ඔරිජිනල් කිතුල් හකුරු. ඊට පස්සේ අනිත් ටික මේ කරේ නිව්ලෑන්ඩ් කොකොනට් මිල්ක්. අපි මේක ගන්න හිතුවේ මොකද දැන් මෙහෙ අර යුද්ධ තිබ්බ හින්දා ලංකාවේ බඩු මෙහාට එන්නේ නැහැ. ඒක නිසා ඉතින් කොකොනට් පවුඩර් නැහැ අපට. අපි ඉතින් මේ ටින් කිරි තමයි දාගන්නේ. අපි මේක මිලිලිටර් 400 ටින් දෙකක් තමයි. අපි දන්නේ නැහැ කොච්චරක් ඕනද කියලා. දාගන්නකොට තමයි බලන්නේ කොච්චරක් ඕන වෙනවද කියලා. ඒක බලමු එක දාන වෙලාවට. ටින් දෙකක් තමයි අපි අරගෙන තියෙන්නේ. එග්ස් අපි බිත්තර 6යි අරගෙන තියෙන්නේ. ඒකටත් අපි බලන ඒ කියන්නේ වඩලප්පන් හදලා තියෙනවා. මේ ගානම තමයි මම ගන්නෙ. මේක එක්ස්පයරි ඩේට් එකක් ඇයි? එක්ස්පයරි ඩේට් එකක් එක තියෙනවා කොහොමද ඉතින් සාමාන්‍යයෙන් ඕනම දෙයකට එක්ස්පයරි ඩේට් එකක් තියෙනවානේ. මේක ඉතින් මෙහෙ එක්ස්පයරි ඩේට් එක. බිත්තර වලක් තියෙනවා. ඉතින් ඒවත් එක්ස්පයර් වෙනවනේ. දැකලා නැද්ද? ඉතින් අපට ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි තියෙන්නේ. ඊට අමතරව සීනි කොහොමද තියෙනවා. ඊට පස්සේ ලුණු ඒව ටික දාගන්නවා. අපි ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලම හකුරු ටික කපා ගන්න තමයි මේ ලෑස්තිය. ඔයා කපනද මං කපන්නද? ඔය ඇප්‍රන් එක දාගත්තා. හරි. මං ඒක හකුරු එක කපනකම් ඔයාට මම බිත්තර ටික දාලා දෙන්නම්. ඔයා ඒක මික්ස් කරන්න. ඕකේ. හරිද? අතනින් ගන්න අරක මම ඔයාලට දැන් බිත්තර ටික කපලා දෙන්නම්. මොකද මේකට ගහන්න වඩා අර අතන තියෙනවනේ මේ රෝස් පාට මේ වයිට් කලර් එකද? ඔව් ඒක දෙන්නකො මම ඒක දාන්න. මොකද මේකේ ඔක්කොම දාලා මික්ස් කරන්න ඕනනේ. ඒක මම හොදලා තියෙන එක කමන්නේ. මම පිහින් කපන්නේ විතරේ. මේ විතරේනෝ නිකන් පේන්නේ. අපි මේ බිත්තර 6 දා ගන්නවා. අපේ නංගි බිත්තර කඩන්න දන්නේ හැලු. ඔව් අනේ ඒක මේ අර අම්මා කෙනෙක් කියන්න ඕනක මම කියනවා බැඳලා ගිහිල්ලා හදිසිය හරි උයන්න ගියොත් බිත්තරයක් කඩා ගන්න දන්නේ නැහැ කියලා විතරයි. තමයි අවුල අනිත් ඒවා අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. මේ තාම නම් අදපු කෑමක් කාලා නැහැ නේ? ඇයි අනේ දා චිකන් ඩෙවල් එකක් හදලා දුන්නා. ඒ චිකන් ඩෙවල් එක සුපිරි චිකන් ඩෙවල් එකක් හැදුවා. එච්චරමයි.
ආයේ කාලා නැහැ මෙයාගේ කෑම. හරි මං ආයෙ හොස්ටල් එකේ ඉඳලා එද්දි ඔයා ඉතින් එකපාරටමනේ අක්කා මාව මෙහාට ගෙන්නන්නේ. ඒ කියන්නේ මෙයා දන්නේ නැහැ ඉස්සරහින් ඉඳන් ඊරානෙට බෝම්බ ගහනවා. එකපාරටම හරි ඔයා එක ගහනකම් මික්ස් කරනකම් මං යන කපුරේ කපා ගන්නවා. මට උලන්නේ. මේක දැන් අපට ඕන නැහැ. අම්මා මේක හයි නෑ. ඒ මුල් ටිකේදී විතරයි. මේක දෙකම ගත්තොත් තවුල්ද? මේක ගොඩක් ඕන නැහැ අපි අර දිය කරන හින්දා මේ මම සාමාන්‍යයෙන් වටලප්පන් හදද්දි මේකේ මේ දැන් මේ එකක් නේ තියෙන්නේ. මේන් එකයි තව භාගිකුයි වගේ තමයි ගන්න. ඒ කියන්නේ දැන් මේක 250 RAM 250නේ. එතකොට 250යි අනිත් භාගේ එතකොට 250න් දෙක බෙදුම් පස්සේ 125යි 125යි. උනාට දැන් RAM 500ක්ම ගන්නවා. මොකද දෙකම ග්‍රෑම් 250 වගේ තමයි තියෙන්නේ. මේක මේ මික්ස් කරන්න පැත්තක් එහෙම නෑ නේද? ඔව් දැන් ඔයා ඔව් පුරුදු වෙන්න කොහොමද මේ වටලප්පන් එකක්වත් හදාගන්න කියලා හදිසියේ හරි අනාගත හස්බන්ඩ් කිව්වොත් මට වටලප්පන් කන්න ඕනේ කියලා කඩෙන් අරන් එන්න කියලා හරියන්නේ නෑනේ. ගෙදරදිම හදලා දුන්නොත් තමයි ඒක ඉතින් රසට කන්න පුළුවන්. එතකොට දන්නනේ ගෙදර හදලා තියෙන කියලා. ඒක සැර වැඩි අක්කා. සැර වැඩිද? අවුරන්නේ වයින්න. දැන් ඔයා කෑම හදන්න. මම හැමදාම ඉන්නේ නෑ. ඔයා බැඳලා ගියන් පස්සේ මම නෑනේ. කෝල් එකක් කරන් අහන්න පුළුවන් නේ අනේ. කෝල් එකෙන් හැමදාම අහන්නත් බෑනේ. ඒකින් හින්දා දැන් මෙහෙ ඉන්න දවස් ටිකේ කෑම හදන්න හොඳට පුරුදු වෙන්න. තේරුණාද? ඇද්ද මික්ස් වුණා. ඕක තව ගහන්න ඕන. දැන් ඕක අවුලක් නැහැ. මොකද දැන් මේක හකුරු ටික දාලා හොඳට ගහන්න ඕනේ. ඊට පස්සේ මේ සීනි ටික දාලා අරකට මේක දාලා මික්ස් කරන්න ඕන හොඳට. පොල් ටින් එක දාලා මේක දැන් මේක නම් කපලා ඉවරයි. දැන් මේක දාගන්නත් එකක් ඕන. මට මේ සූක්ෂම වැඩ බෑ මේ. බෑ කියලා බෑනේ. මම මේ දැන් බඳින්න කාලෙත් හරි ඔයා කොල්ලෙක්වත් නෑ උනාට ඉතින් ඔන්න chance එක තියෙනවා. මගේ නැගණියව උයන්න පුරුදු කරලා දෙන්නම්. ඒක විතරයි අඩුව කර තියෙන්නේ. උයන්න පුළුවන් එක්කෙනෙක් නැද්ද නේද? ඊට පස්සේ මේ උයන්න පුළුවන් එක්කෙනෙක් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි කේස් එකක් එනවනේ උනම් පස්සේ. උනේ. ඒක නිසා ඔයයි උයන්න ඉගෙන ගන්න. දෙමෝපියන්ට දෝෂාරෝපණය. අන්න ඒක තමයි මම නොකිය කියන්නේ හැදුවේ. අර හරියට හින්දා. ඊළඟට බලන්න මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මං ඉුවේ නැතත් හස්බන්ඩ් යන්න දන්න හින්දා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ආදම දැක්කනේ. අද කවුද ගෙදර කෑම හැදුවේ? අපේ අයියා. අයියා අපේ අක්කා තමයි නෑ. ඔව් මම නෑන තමයි. දැන් එයා තමයි අයියා වෙලා තියෙන්නේ. මම දැන් මේ පිට කෙනෙක් වෙලා ඉන්න අපේ හැමෝටම. නෑ නෑ අනේ එහෙම නැහැ. එයාලා ඉතින් හැමදාම එහෙම තමයි කියන්නේ. පිටුමාට ආදරේනේ කොට. මේකම කොහෙද දාලා අයිස් කරනවද? ඔව් නෑ මිස් කරන්න කලින් ආර සීනි ගන්න කොතන තියෙන? පුළුවන් ගන්න. ඒක මෙහෙම තියන්නේ. හා. ඒකලා දැන් අර ගන්න නැතර කොහොමද වටලා කොහොමද හදන්න කියලා. දැන් ඔය ඊළඟ දවසේ ඔයා තනියම හදන්න ඕනේ. ඔකට තමයි කෝස් දෙන්නේ. කෝස් නෙවෙයි ඉතින්. මේ සීනි මම එහෙම සාමාන්‍යයෙන් මිනුම් එහෙම මෙහෙම නෙවෙයි දාන්නේ. ආදී මම හදමට තමයි. සීනි මම ඔයම දාන්නේ නේ. මෙච්චර තමයි සීනි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් සීනි පදමට මෙහෙම හරි පදම මම දන්නේ නැහැ. ඒ උනාට හදන ඒව රහයි කියලා හස්බන්ඩ් කියනවා. නෑ ඇත්තටම රහයි. ඔව් රහයි. මේවා වයින් කරන්න. ඇන්ට් කෙනෙක් කොහෙද යන්නේ? අනේ තව කෙනෙක් අයියා. කමන්නේ නැහැ. එයාලත් ඉන්න බෑ. සීනි වල නැතුව එයාලා මිරිස් කුඩු වල ඉන්න දක්කා. මරු අදන් තියෙන්නේ. ඔන්න ඔය වගේ. මම දන්නේ මෙතන කොච්චරක් තියෙනවද කියලා. මේ වගේ සීනි ප්‍රමාණයක් තමයි මම ගත්තේ. දැන් ඔයා මේකට දැන් මම අපව දන්න ඕනේ. මම අරන් කියන එක කොච්චරක් තියෙනවද කියලා. බලන්න. ග්‍රෑම් 150ක් වගේ. අහඩ ඉච්චර.
අවුලක් නැහැ එච්චර දුන්නත් තිබේ. අකුරු දාන්න. අඩේ හොල්ලන්න බැරුණා. මේක නම් මිලිලීටර් 400 නේ. අපි දාලා බලමු කොහොමද කියලා. ඉතින් මේක දානවා. ඒක ගොඩක් උකුයි. මේක තව තියෙනවා මේ. එතකොට ඒක කොහොමද දැන් අපි කරන්නේ? වතුර චූටක් දාලා මේක හොල්ලලා ස්පූන් අරගෙමද මික්ස් කරන්නේ? ඔව්. මම හිතනවා එකක් ඇති වේද කියලා. මොකද මේක මාර මේ ඝනකමයි හින්දා මේ ඇති කියලා හිතනවා. මොකද දැන් මේකට බිත්තර එකතු වෙනවනේ. බිත්තරත් එකතු වෙනවා. එතකොට මේකට බිත්තර එකත් එකතු කරන්න ඕනේ. ඔව් ඉතින් ලෝක දිය කරගන්න ඕන අපි මේ සීනි ටික කැට දිය වෙනකම් ඕක හොඳට මික්ස් කරගන්න ඕන. නැත්නම් සීනිය වෙනවනේ. අපේ ඩිනර් එකකුත් තියෙනනේ අතරට යන්න. ඔව් අද අපේ ඩිනර් එකකටත් මේ ඉන්වයිට් කරා. අපේ දැන් ඒකටත් යන්න ලෑස්ති වෙන්න ඕන. දැන් වෙලාව 1:00යි. අපි 6 වෙනකොට ඒකට යන්න ඕන. ඊට අමතරව අපි අද තව කැම තියෙනවා හදන්න හිතාගෙන ඉන්නවා එළ රොටි. ඉතින් ඒකත් හදන්න ඕන. ටයිම් තියෙන්නේ හරියටම 6 වෙන තව පැයයි දෙකයි 4:00ක් විතර වගේ. තේ 4:00ක් මේක හදා ගන්න ඕන. මොකද අපි කිව්වා යාළුවා වටලප්පුණු ගේනවා කියලා. මේක දැන් හදලා ෆ්‍රිජ් එකට දාලා කූල් වෙන්නත් ඕනේ අරගෙන යන්න. පුළුවන් වෙයි නේ. ඒ කියන්නේ අද වගේ දොළ දුකකුත් මේ සංසිඳනවානේ. දුකුණානේ ඉතින් මට සනීප නැහැ. ඒකයි මේ වොයිස් එක මොකක්ද එකක් වෙලා වගේ තියෙන්නේ. ඔව් ගිහින් තියෙන්නේ. නැත්තම් මෙහෙම නෙමෙයි මගේ වොයිස් එකට අකරන් දැනුත් ඉතින් එහෙම එකක් තමයි. ඒක ඉතින් ආයෙ උටින් කියන්න ඕනේ. කියන්න ඕනේ. ඒක පරම්පරාවෙන් එන එක. පරම්පරාවට. අර සින්දුව දාලා තියෙන කමෙන්ට් එහෙම ගිහින් බැලුවද? අපි දෙන්නගේ. ඔව්. අගුලන්නේ කටට කරමුණත් කමෙන්ට් එක නම් සුපිරි. thank you guys ඔයගොල්ලන්ට. අපි දෙන්න කියන්න බෑ. එදත් අසනීප වෙලා හිටියේ මේ වගේම සින්දු කියන්න බෑ. අපි එහෙම මේ වුණාට ප්ලෑන් එකක් තිබ්බේ නෑ එහෙම. අපිට හිතුණා අපි පාටම ඊට පස්සේ අපි දෙන්න මේ හරි කමන්නේ ඉතින් හැබැයි ප්‍රතිචාර හම්බුච්චිය නරකයි. රට්ටු විනාශ වෙනවද හදන්නේ කට්ටිය කියලා ආවා ඉතින්. ගෙදරින් ඒ වුණාට රට්ටු එහෙම කිව්වේ නැහැ. ගෙදර කට්ටිය එහෙම කිව්වට. ගෙදර කට්ටිය ඇහුවේ ෂොට් එකක් දැම්මද කියලා. ඔව් ෂොට් එකක් දැම්මද කියලා අපි ඒ වෙලේ මුකුත් එහෙම එයාලා හිතන්නේ අපි ෂොට් එකක් ගහලා කියලා. අක්කා සනීපලා හිටියේ. අක්කා සනීපලා හිටියට මේ මගේ පිටින් දාලා එහෙම මිල්ක් ෂේක් එකක් බිව්වා. මම ඕඩර් කරා. එහෙම නංගි අර ආසාව තියෙනකොට මේ ඒක අපි ඒ වෙලාවේ කරන්න ඕන. පහු වෙලා කරලා වැඩක් නැහැ. අයියා හිටියේ නැහැ ගෙදර. අයියා හිටියනම් මෙයාට බොන්න දෙන්නේ අයියා බිස්නස් වැඩකට පොඩ්ඩක් එළියට ගිහින් හිටියේ. අයියා කෝල් ගත්තාම කියන්නේ හෂිට බොන්න ඕනේ කියවනේ. ඉතින් කම්ම දැම්මා. හෂි. ඔව් ඉතින් මෙයා මාව අල්ලනවනේ තමයි හැකවල. ඉතින් මම මෙයාව අල්ලනවා මගේ දේවල් වලට. එහෙම හරි ඉන්න එක ගැන සතුටුයි කවුරු හරි. අපි දින විතරේ දන්නේ අපි දින කරන ගේම්. ඒක වෙනමම කතාවක්. එහෙම ගියොත් වෙනම බ්ලොග් එකක් ගේන්න වෙනවා. ඔය දේවල් ගැන විතරක් කතා කරන්න. ගේම් කිව්වට නරකේ නෙමෙයි. හොඳ දේවල් වලට ලයිෆ් ප්ලෑන් එතකොට ඔය සමහරක් වෙන්න තියෙන ඒව වර වළක්ව ගන්න. වෙන දේවල්, උන දේවල්, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඒ හැම එකම ඒ වලට තමයි ඉතින් පිටිපස්සෙන් ඉන්නේ. අපිට තමයි ඉතින් හීරෝ. ඇත්තද? බටර්ද ගන්නෙ? නෑ. බටර් නෑ. බටර් ටිකක් දාන්න ඕනේ නේද? නෑ කොහෙද බටර් දාන්නේ? ඔය මෝඩ කෑමක් ගැනද ඔය හිතන්නේ? වටලප්පන් අතේ දන්නේ නෑනේ. අර සූර්ය පප්පගේ අරිස්ටේ වගේ එකක් අදම ඔර කේක් එකක් හදුවේ. මට අනාගතයේදී මෙයා වයිෆ් වෙන කුණන් පස්සේ කොහොමද අයියනේ අත්හදා බැලීම් කරන්න එපයි. අත්හදා බැලීම් කරන්න ඕනේ. නෑ කප් එකේ වක්වත් ගන්න නැද්ද? කොහෙද? දාද්දි මික්ස් එක දාද්දි මොනේ නැහැ. අනේ මේක අපි නවතුමු. මේක දාන්නද? බිත්තර එක. බිත්තරකට කලින් දාන්න ඕන හකුරු එක. ඔය එන හකුරු එකෙන් ටික ටික මික්ස් මේ තමයි අපි කබාගත්ත හකුරු. තව තියෙනවා. තව චුට්ටයි තියෙන්නේ. ඔක්කොම දාන්න. ඔක්කොම දාලා මොනවද දාන්න. හැල කරන්න. අපි මේ එකයි නේද හදන්නේ අපි දෙකක් හදනවද? ඒ කිව්වේ කප් දෙකකට හදන්නේ එක කප් එකකට හදන්නේ කප් දෙකකට හදනවා නම් තව එකක් දාන්න ඕනේ.
නෑ. හදමු. බලමුකෝ අපි ඉස්සෙල්ලානේ. පැනිලා විතරයි වැඩි උනත් වැඩි වෙන මොනවත් වැඩි වෙන්නේ නැහැ. මට මතක් නේද තමයි වෙලිදලා පහදන්න කිව්වේ. ඔව්නේ. පැණි විතරයි. මට හිතෙනවා උකට මදි වෙයි කියලා නේ නංගි. අපි අනිත් මේකත් දාමුනේ. පිරියකද? ඔව්. හා. එතකොට බිත්තරත් නෑ බිත්තර ඒ ගානම තමයි. නෑ එහෙම වුණා නම් මේ බිත්තර අතනින් අඩු කරන්න ඕන මොකද අපි එකට ඉන්න දෙන්නේ දෙන්නේ. එන එක දැම්මම මම මේව කරන්නද? හරි තාචුත් තමයි ගන්න. අරකට දාන්නකො දාන්න. හා. ඔක ඇති වේද ඔය මේ හදන්නේ. මේකද කැරමල් එක හදා ගන්න ඕන අපි මේ. මේක දී කරගෙන ඉවර වෙලා කැරමල් එක හදාගමු අපි. අපි මේක රයිස් කුකර් එකේ මේ ස්ටීම් කරන හින්දා රයිස් කුකර් එක හොදන්න වෙනවා මොකද ඒකේ බත් තියෙනවා ඒකත් හොදන්න ඕන. ඒක ඔයා එහෙනම් මේක මික්ස් කරන්න මම නෑ මම ඒක හොදන්නම් ඔයාවක මේ මික්ස් කරන්න. මොකද ඒකත් දැන් අපි රෙඩි කරගන්න එපා කොහොමද කරා. පොල් ගහක් කතා කරයි. පොල් ගහක් කතා කරයිද? බිත්තර එක ඇඩ් කරන්නද? ඇඩ් කරන්න ඒක. අපි රයිස් කුකර් එකේ තමයි මේක හදන්නේ. අපි දැන් මේක වතුර ටිකක් දාගෙන ඕක ටික ටික දාලා ඇඩ් මේ කරන්නගේ. එවලට එනවා කියන මතක් වෙද්දි මොකද්ද වෙනවා? එහෙම තමයි. අපි ආයෙත් වැඩ කරන්න නම් ගියා. වැඩ කරන්න ඕනේ එතකොට. දැන් ඔන්න ඔයා හදන එකක් නෙමෙයි මම තමයි හදන්නේ. ඔව් මං කපලා දුන්න විතරයිනේ. සාදා ගන්න ආකාරය කියා දුන්නා. ඔයා ඕක කරගන්න ගමන් මං කැරමල් එක හදන්න ඕක මට මේ වෙන එකකට දාලා තියාගන්න වෙනවා. මේකටම දාන්නේ නේ එක හදලි වෙලා. රයිස් කුකර් එකෙන් තිබ්බ. මෙන්න මේකෙන් තමයි අපි දැන් දාන්න හදන්නේ මික්ස් කරගත්ත එක කොහොමද කියලා බලන්න ඕන මේකට ඇතිද කියලා. මම හිතනවා මදි වෙයි කියලා ටිකක් වෙන එකක් ඕන වෙනවා. බලමු මේකට දාලා දැන් පෙරා ගන්න ඕන. මදි වුණොත් දෙකකට දාලා හරියන්නේ. මට හිතන වෙයිත් හැබැයි මදි වෙන. බලමුකෝ දාලම. ඇති වෙයි කියලා හිතනවා නේද හැබැයි. දාමු බලමු. හරි ඉතින් ගානට තියෙනවා. ඒක ඇති. ගොඩ වැඩේ ගොඩ. වැඩේ ඕක දැන් මේකට ආයෙ දාන්න ඕන මේ මොකද දැන් කැරමල් එක දාන්න බෑ ඕක යටට. අක්කෝ ඔයා දාන්න මේ ඉරටේ කියලා බයයිද? මං කැමති නෑ හැම වෙලේම එකම මාත්‍රකාව ඇදලා ගන්න. ඔයා බැඳලා කිව්වොත් මාරේ කේස් එකක් වෙන්නේ. මේකවත් ඉස්ස ගන්න. නෑ ඒක හේව නෙමෙයි අර කවුරු හරි බලන් ඉඳිද්දි මේ පොඩ රොන්ග් සයිඩ් එක. එහෙමද? ඒකයි නැත්තම් එහෙම එකක් නෑ. ඉතින් මේකෙන් එකක් කියන්නේ මේකෙන් මේ ගන්නවා. අපි දැන් ලිප පත්තු කරගන්න හදන්නේ අඩුගින්දරේ. කැරමල් එක හදාගන්න හදන්නේ. කැරමල් එහෙමද? මම ඉතින් මේකට සීනි ටික එකතු කරගන්නවා. ජොබ් එක ජීවිතය කරගෙන ජොබ් එක තියෙන තැනින් එහාට කිසිම අඩියක් තියන්නේ නැහැ. ජොබ් එක ජීවිතේ කරගන්න එපා. ඔයාට අනිත් දේවල් මිස් වෙන්න පුළුවන්. ඕකෙන් සමහර දේවල් ඉස්සරහ තියෙනවා ගෙදර කට්ටියත් එක්ක ඉන්න ටයිම් නැති වෙන වෙලාවල් තියෙනවා එන්නේ රෑ වෙලා. දැන් ඊටත් වඩා ලංකාවෙන් පිට ඉන්නේ. ඒක තමයි. දැන් අපි මේක චුට්ටක් කැරමල් වෙනකම් ඔහොම තියලා තියෙමු.
මේක සාමාන්‍යයෙන් තියෙන එකම තියෙනවා මම ආස ඒක කඩා කප්පල් කරන්න මම කරන්නේ ඒක මේක දැන් අර හයි වෙනවා නේ ඔව් පාර මට ආසයි එහෙම වෙද්දි මෙහෙම කරන්න මට අර බලන් ඉන්න බෑ ඒ වගේ පොල්ගයිද මම මේ පොල් කොට හැන්දකින් තමයි මේක සීල් ටික බලන්න ලස්සනට එනවා නේද? පාට සීඩිය දිවෙනවනේ. එන්නම් තප්පර 30 35ක් විතර වගේ මේක හැදෙන්නේ මට හිතෙනවා මේක තමයි පතම කියලා. මේක කරුණා වතුර තිබිලා මේ තියෙන ඉතින් කැරමල් එක ලස්සන පාටක් තියෙන. ඒ කැරමල් එක ඒක ඒක ලස්සනයි යන්නේ. ඒක හයි වෙන්න ඕන කොහොමද ඉතින්. අර මේ හඳවලට හැයියෙන්. මොකද දෙහි නේද? අපි දැන් මේක එකතු කරා. අපි දැන් මේක පෙරලන තියෙන්නේ. පෙරාගත්තනේ. අපි දැන් මේකට එකතු කරනවා. හරිද? ආයෙ පෙරන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. පෙරන්න මේ දාගන්න. පරිස්සමෙන් දාගන්න. දැන් මේක ලස්සන. බලමු අන්තිම ලුක් එක කොහොමද කියලා. ඉතින් ඔන්න අපි ඔක්කොම ටික දාගත්තා. සුකුරු කුට්ටෙකුත් යනවා. මොකද? සුකුරු කුට්ටෙක්. සුකුරු කුට්ටෙක් කියන එක එයාට කියන නම දන්නේ. ඔයා නම ආරයටද දැම්මේ? විත්තිය යන්නේ. විත්තිය යන්නේ කියනද? එයාගේ නම මොකද? සුකුරු කුට්ටා. ඒ ගහගන්න ඕන. ඉතින් කවර් කරමු. බරි කැලි ටික කපන්න ඕන. අපිට විදියට. ඒකම දාගන්නද? අල්ලගන්නවද? පොඩක් අල්ලගන්න මේකේ හැඩ මෙහෙට එනකොට. ඉතින් අපි කරගවන්න බැලුවා දැන්. දැන් අපි උණුවතුර එකත් හොඳටම ඩාන්ස් කරන ගමන් ඉන්නේ. අපි දැන් මේක පැය විනාඩි 30ක් පැය දෙකක් වගේ අපි මේක තියෙනවා. බලමු මේ ටයිම් එක කියලා කොහොමද කියලා. සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ යනවා. ඩාන්ස් කරනවා හොඳටම මේක. ඒකනේ. මම වගේ තියන්න යන්නේ මේ තියෙන්නේ. මම වගේ බෑන් ඩාන්ස් කරන්න. ඔයා වගේ තමයි ඩාන්ස් කරන්නේ. අනේ අම්බෝ. ඉතුණා. දැන් අපි මේක උඩින් වහ ගන්නවා. දැන් වෙලාව 2:20යි මෙහි වෙලාව. ලංකා වෙලාව නෙවෙයි. ජෝර්ඩන් වෙලාව. දැන් එන්න. ඔයා වටයක් කරකවන්න. එපා. මම කරගෙන එන්න. ඔයා වටයක් කරගෙන එන්න මම ඔයා වටයක් කරකවන්නම්. අනිත් පැත්තට ගෙවුනේ. ඉතින් දැන් අක්කව පැත්තක දාලා මම ඉන්නවා හොඳට ලස්සනට වාඩි වෙලා. නෑ නංගි දැන් මට වාඩි වෙලා ඉන්න බෑ. දැන් අපි යනවා ඊළඟට එළවලු රොටි හදන්න. ටන්ටඩා. ඒක අපි වෙනම බ්ලොග් එකකින් අරගෙන එනවා. දැනට මේ බ්ලොග් එක අපි ඉවර කරන්නේ නැහැ. මේකේ ෆයිනල් ලුක් එකත් අරගෙනම තමයි ඉවර කරන්නේ. ඒක තව පැය දෙකකින් ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලානේ. පැය දෙකක් වගේ මේක විතර වගේ යනවා. ඒ කියන්නේ දැන් මෙහෙ වෙලාව 2:20යි. ඒ කියන්නේ 3:04යි 4:20ට පෙන්නනවා. 6 වෙදි රෙඩි වෙන්නත් එපේ. 6 වෙනකොට රෙඩි වෙන්නත් ඕන. වොෂ් එකක් දා ගන්නත් ඕන. ඊට කලින් hear cut කරන්න ඕන. hear cut කරන්නත් වැඩ ගොඩක් තියෙනවා. දැන් මේ හිටන් ඉඳලා කවුරුද හිතනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න. මොනවද කියන්න තියෙන්නේ? දැන් අල තම්බන්නයි ඕන. අල තම්බන ගම අපි ගෙදරට කෝල් එකක් ගමුනේ. ඔව් ඒකත් දැන් කෝල් ගතම් ඉස්සලත් වීඩියෝ එක අතරම දිනවතුනා කෝල් අරගෙන යාලා දන්නෙත් නැහැ. එහෙනම් ඉතින් අපි ෆයිනල් ලුක් එක අපි තව පැය දෙකකින් පේනන ගන්න. දැනට අපි vlog එක ටිකකට නතර කරනවා. බයි.
ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. වීඩියෝ නම් කරන්න හම්බුනේ නැහැ. අපිට වෙලාව මදි වුණා. කිසිම දෙයක් අඩ වෙලා තිබුණේ නැහැ. ඔක්කොම ගානට වගේ තිබුණා. පැණි රස නම් චුට්ටක් වැඩි. ඉතින් මේ තමයි අපේ පළවෙනි vlog එක නංගිත් එක්ක. අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා. දෙවෙනි තුන්වෙනි vlog එකේදී නම් මේ ටික ඔක්කොම හරියයි කියලා හිතනවා. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට. ඔක්කොටම ආදරේ. ආයේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් එහෙනම් මම නවතිනවා. හැමෝටම ජය වේවා.